ඉතින් අපි තුන් දෙනාට ඇවිල්ලා තින්නේ අම්බලන්ගොඩ රන්දොවේ වැල්ලට රළා කකුලුව ටිකක් අල්ලන්න තමයි අද try කරන්නේ. බලමු ඉතින් වැඩේ වෙන්නේ කොහොමද කියලා. අද ඉතින් අපි මේ රළා කකුලුව අල්ලන්නේ අපේ travel bro ඉන්නෝ, අපා ඉන්නෝ. අපි තුන් දෙනාත් එක්ක තමයි ඉතින් මේ වැඩේ කරන්නේ. බලමු ඉතින් කකුලුව ටිකක් අල්ලලා හොඳ හොද්දක් හදන්න. රළා කකුලුව අපි අල්ල මුල්ම කකුලුව ඔය විදියට තමයි එක්කෙනෙක් ටෝච් එක ගහන් ඉන්නකොට අනිත් එක්කෙනා එහා පැත්තෙන් ගිහලා සෙරප්පුවෙන් හරි අතින් හරි කකුලුව අල්ල ගන්නවා. ඔය විදියට තමයි මේ කකුලුව අල්ලන්නේ. පේනවනේ? දුර ඉඳන් ටෝච් එක ගහලා මේ විදියට කකුලට ගහනවා. පේනවනේ ටයිස් එක? සුපිරි කිරි හොද්දට. අතින් ඇල්ලුවේ. ඔව් මම මරන්න ඕන. ඔන්න බලන්න. ටයිස් එක මෙන්න අපේ travel bro තමයි ලොකුම එක ඇල්ලුවේ. පේනවනේ? පැල්ලේ දුව සෙරප්පු වලින් ගහ දැන් අල්ලපු කකුලුව. අයිස් එක travel bro. මෙන්න මොකද තමයි ඔරිජිනල් කලා කකුලුව කියන්නේ. පේනවනේ මාත් එක්ක ඇල්ලුවා දැන්. මේ travel බඩු top බඩු. අයිස් එක. ඉන්න. හොඳ. කකුලුව වැල් පිටින් එන්නේ. හරියට ඔයගොල්ලන්ට පෙන්නන්න විදියක් නැහැ. පැල්ලේ දුව ටෝච් එක ඔෆ් කරගන්න ඕනේ නේ travel bro. ටෝච් එක ඔෆ් කරගෙන ළඟට ගිහිල්ලා හිමීට වැඩේ දෙන්න ඕනේ. දුවනවා. ආයෙ නිකන් පාර දෙවිල්ල. තව එකට දුන්න වැඩි. තමයි මේ දුවන්නේ. එනවා හරි ගල්ලන්න. රන් මොකෝ යන් ආම්මඩ දෙන. පිරිබඩු. අල්ලපොල කොම කකුලද මන් දන්නේ නැහැ. my travel broයි අපේ ඈපයි තුන් දෙනාත් එක්ක එකතු වෙලා අපට තියෙන ගාන අපි අල්ලගත්තා පොත්තක් ගන්න. දෙදින් ඉතින් අපි අල්ලගත්ත රළා කකුලුව ටික. අපි ওই විදියට රළා කකුලුව ටිකක් අල්ලගත්තා. මේව ටික උයන විදිය ඕගොල්ලන්ට බලන්න පුළුවන් අපේ travel bro ගේ channel එකෙන් full vlog එක බලන්න පුළුවන්. එහෙනම් ඉතින් ආයෙත් දවසක මේ වගේ සුපිරි වීඩියෝ එකකින් හමු වෙමු. ජය වේවා.